ආයුබෝවන් රසිමල YouTube channel එකට ඔයාලා හැමදෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ ඔයාලා හැමෝම ගොඩක් කන්න කැමති කෑමක්. ඒ තමයි පීසා. මේ වීඩියෝ එකේදී පීසා එක සොෆ්ට් එකට හදාගන්න විදිය මම ඔයාලට කියලා දෙනවා. මේ පීසා ඩෝ එක ඔයාලට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ රසම රස පීසා එක ගෙදරදිම හදාගන්නේ කොහොමද කියලා. පීසා ඩෝ එකයි පීසා ටොපින් එකයි හදන්න අවශ්‍ය දේවල් තමයි මේ. මුලින්ම පීසා ඩෝ එක හදාගන්න ඕනේ. පිරිසිදු වීදුරු භාජනයකට ඊස්ට් තේ හැඳි එකක් දාගන්නවා. ඒකටම සීනි තේ හැඳි එකයි මද රස්නේ වතුර කෝප්ප භාගයකුත් දාලා හොඳට කවලම් කරගන්න ඕනේ. මේ ඊස්ට් එක පිපෙන්න විනාඩි 10ක් 15ක් වගේ යනවා. එතකන් වහලා පැත්තකින් තියලා තියන්න. ඊස්ට් එක පිපුණට පස්සේ පිරිසිදු බෝල් එකකට පාන් පිටි ග්‍රෑම් 260 දාගන්න ඕනේ. ඒකටම පීසා සීසනින් තේ හැඳි කාලකුත් ලුණු සල්පයකුත් දාගන්න. ඔලිව් ඔයිල් මේස හැන්දකුත් අපි මේකට දාගන්නවා. හොඳට පිපුණු ඊස්ට් ටික මේ වෙලාවෙදි තමයි අපි පිටියකට දාගන්නේ. මිශ්‍රණය හොඳින් කවලම් කරගෙන පිටිමෝලිය හොඳට අනා ගන්න ඕනේ. පීසා ඩෝ එක හොඳට සොෆ්ට් එකට හදාගන්න විනාඩි 20ක් විතර හොඳින් අනා ගන්න ඕනේ. විනාඩි 20ක් විතර පීසා ඩෝ එක හොඳින් අනාගත්තට පස්සේ අපිට පුළුවන් පීසා ඩෝ එක තව ටිකක් පිපෙන්න ඩබල් සයිස් වෙන්න වහලා පැත්තකින් තියලා තියන්න. විනාඩි 20කට විතර පස්සේ මෙන්න මේ විදියට පීසා ඩෝ එක ඩබල් සයිස් වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. මේ වගේ අතින් තද කරන ගමන් පීසා ඩෝ එකේ පිම්බුණු ගතිය නැති කරගන්න ඕනේ. අද මම අඟල් 12 පීසා පෑන් එකක තමයි පීසා එක හදාගන්නේ. පීසා ඩෝ එක පීසා පෑන් එකට දාලා අතින් හොඳට තුනී කරගන්න ඕනේ. ඒ වගේම පීසා එක වටේ ඝනට උසට හදාගන්න ඕනේ. දැන් අපි පීසා එක හැඩ කරගමු. මුලින්ම අපි පීසා සෝස් එක මේ විදියට දාගන්නවා. පීසා සෝස් එක ඔයාලට ගෙදරදිම හදාගන්නත් පුළුවන්. මම මෙතනදී තක්කාලි සෝස් වලට එක එක ඉන්ග්‍රීඩියන්ට්ස් එකතු කරලා තමයි පීසා සෝස් එක හදාගත්තේ. පීසා එක රස වෙන්න, සුවඳ වෙන්න පීසා සෝස් එක උඩින් පීසා සීසනින් ටිකක් ඉහින්න ඕනේ. ඊට පස්සේ සෝස් එක උඩින් මොසරෙලා චීස් ටිකක් දාගන්නවා. මම මෙතනදී යූස් කරන්නේ පවුඩර් මොසරෙලා චීස් එකක්. ඔයාලට පුළුවන් ග්‍රේට් කරලා ගන්න මොසරෙලා චීස් එකක් යූස් කරන්න. ග්‍රේට් කරලා ගත්ත මොසරෙලා චීස් ටිකකුත් මම මේකට දාගන්නවා. ඊට පස්සේ බැදගත්ත චිකන් ටික පීස් එකට තියාගන්නවා. පීස් එක පුරාම විසිරෙන විදියට චිකන් ටික ඔයාලට තියාගන්න පුළුවන්. චිකන් ග්‍රෑම් 250ක ප්‍රමාණයක් තමයි මම අද මේකට ගත්තේ. ඊට පස්සේ තක්කාලි පිටි ටිකකුත් මේ විදියට ලස්සනට තියාගන්න. මම මේකට බෙල් පෙපර් වගේ දේවල් පාවිච්චි කරපු නැති හින්දා තමයි තක්කාලි තියාගත්තේ. ඊට පස්සේ හීනියට කපාගත්තු ලුණු රවුන්ඩ් ටිකක් පීස් එක වටේටම තියාගන්න ඕනේ. අන්තිමටම මොසරෙලා චීස් එක අපි උඩින් දාගන්නවා. අද මම හදන්නේ චිකන් පීසා එකක්. ඔයාලට මේ පීසා එකට තව කැමති දෙයක් එකතු කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් පීසා එකේ ගොඩක් ಜಾති පුරවන්නේ නැතුව මේ වගේ ලස්සනට ඔයාලා කැමති දෙයකින් පීසා එක හැඩ කරගන්න. පීසා එක oven එකට දාන්න කලින් මේ වගේ පීසා එක වටේට ඔලිව් ඔයිල් ටිකක් ගා ගන්න ඕනේ. සෙල්සියස් අංශක 225ට විනාඩි 12ක් ප්‍රීහීට් වුණු oven එකට දැන් මම මේ පීසා එක දාගන්නවා. අපි විනාඩි 15ක් වගේ පීසා එක බේක් කරගමු. බලන්නකෝ මගේ පීසා එක ලස්සනට බේක් වෙන හැටි. ඒ වගේමයි සුවඳත්. හරියටම විනාඩි 15ක් ගියා පීසා එක බේක් වෙන්න. බලන්න හරිම ලස්සන පාටක් තියෙනවා. කඩේ පීසා වගේම සුවඳත් හොඳටම තියෙනවා. oven එකෙන් පීසා එක එළියට ගත්තට පස්සේ උණුවෙන්ම පීසා එක වටේ ඔලිව් ඔයිල් ටිකක් ගා ගන්න ඕනේ. ඊට පස්සේ පීසා එක නිවෙන්න කලින් පීසා එක කපා ගන්න ඕනේ. කොහොමද අපේ චිකන් පීසා එක? දැන් ඉතින් මගේ රස බලන වෙලාව. මගේ පීසා එක හරිම සොෆ්ට්. මේ පීසා එක තවත් ක්‍රිස්පියට ඕනේ නම් තවත් විනාඩි 2-3ක් වැඩියෙන් බේක් කරගන්න ඕනේ. ඔයාලත් මේ වගේ රස පීසා එකක් හදලා ෆොටෝ එකක් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකෙන් ඔයාලට දැනුමක් ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්කත් ෂෙයා කරගන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු.